Good morning. අපි දැන් apartment එකේ පිටත් වුණා. අපේ දෙවෙනි දවස. අපි දැන් අද යන තරම් තාම නැහැ. තීරණය කරලා දැලා 12යි හරියට. ගොඩක් අය කියන හොල්මන් බංගලෝ එක. කනවද? කායි පොලිමේ පැයක් විතර. කනවද? දැන් උඹට කන්නේ උනේ කියෝනේ අපිට පොලිමේ බිට පෙරවලේ ඉඳන් ආව මෙතෙන්ද. දැන් තව චුට්ටක් මෙතෙන් දෙනකම් මෙච්චර යාවෙත් හරිද? Selections තියනවා සෑහෙන්න. ෆොටෝ ගහන ටික කන ටික ඊට පස්සේ. ඔන්න හරිනේ. මේක මොකද්ද? මේ මචං චීස් කේක් කියලා එක. චීස් කේක් එකේ ස්ට්‍රොබෙරි එක රයිස් එක. මේක මොකක්ද මචං කියන්නේ? හක්කල මල්ලොත් පැත්තමොත් මේ විදිහට පල්ලම් බහගෙන යන්නේ මිරිස්සට මෙහි ඉඳන් තියෙනවා කිලෝමීටර් 225ක්. තව කිලෝමීටර් 149. හායි අපි එහෙනම් මිරිස්සට ඇවිල්ලා ඉන්නේ පුදුම මහන්සියක් තියෙන්නේ මේ නුවරඑළිය ඉඳන් ඇල්ල හරහා ඕනම කොහොමාරි අපි ආව මිරිස්සට. අපි කන්න යන්නේ රෙස්ටොරන්ට් එකක් හොය මේ දෙන්න මේ පැත්තෙන් එනවා. හායි මේ මෙතන දාගමු මෙතන ගියා. ඉතින් අපි දැන් කීපයකට ඇවිදලා ගියා. මේක මෙහාට දාන්න. ඉතින් මේ අර බඩගිනි බඩගිනියට ඇවිල්ලා ඉන්නේ. දානේ වහල මේ වෙනස් කරගත්තා හැකියි. සම මේ සීපු වලින් ගමු කොත්තු. නෑ නෑ. ඒකෝ. වෙනදා ඔයා නිකන් මට බල්ලි දෙන්නේ නැහැ. අද මෙහා පැත්තේ තියෙනවානේ. වැස්සක් ආවා. අපි ඒක නිසා මෙතන ටේබල් එකේ arrange කරලා තිබ්බේ අපි ආය අතුලට ගත්තා. වහිනව නේද? වහිනවනේ. සීපුට් එකනේ. මේක 20000 විතර කාලා බාටක් දාගෙන සමන්න හොටෙල් එකේ ගානවා. හොටෙල් එකට ගියා. මේ හොටෙල් එක. මේ හොටෙල් එකට ආවා. හොඳට වහිනවා. අපිට වෙදීද? අයි. වෙදී. අර කට්ටිය වීල්ලක් දැම්මයි. අපිට තාතනේ ගුරුන් ආවා. good morning ඔන්න කට්ටිය යන්න හදන්නේ. ඔයාලා ගන්න එන nice place එකක්. ගොඩක් මෙතන ඉතින් foreign කට්ටිය තමයි එන්නේ. අපේ මදුෂ්කයගේ place එක. මෙතන උඩ floor එක තියෙනවා, පල්ලෙහා floor එක තියෙනවා. පල්ලෙහා floor එක අපි මේකේ තමයි හිටියේ. ඉතින් මේ room එකේ හිටියේ AC room එක. මේක triple room එක. nice. අපේට ගිහින් එන්න. thank you අපිට help කරාට වැඩේ. එහෙනම් ඔව් මාන් හිතුවේ නෑ යයි කියලා ඉතින්. නෑ වැඩේ අපි ගාල් ඉඳිලා. දැන් මේ තුන්වෙනි දවසනේ. නුවරඑළියේ වැල්ල මේ දිගේ ආකට අවස් දියුටුවර එකක්. දැන් 4ක් හෙට දවසේ 4. හැමදාම වාගේ 10:46 වෙලාව අපි දැන් breakfast එක ගන්න යන්නේ. breakfast එක අරගෙන අපි location කිහිපයකට යන්න plan එකක් තියෙනවා. ඒ වගේම අද අපි rare night එක ගාල් යනවා. ඔය විදිහට plan එකක් අපි දැන් ඉතින් breakfast එක ගන්න යනවා. අපි එන කොට සුදු බරක් කන්න ඕනේ. ඔව් සුදු බරක් කන්න අලව දෙන පැන්. අලව දෙන කයි ඉන්නේ. rice කොත්තු වරවන කෑවේ සුදු බත් ටිකක් ගන්න නැතුව අපිට තියෙනවා. ඒක තමයි රස්නේ තියෙන්නේ. ඔන්න මම rice and curry සමහර බෙදා ගන්නවා මේ මාළු.
coconut tree hills. අද යන්නේ මේ වටේ මොකද තියෙන්නේ වටේ මේ පරණ එක සංග්‍රහය අලුත් එක නැතිලා මට ගැලවිලාදී වාහනේ තිබිලා රත් වෙලා කේසිනේ ස්ටෙප් වගේනේ ඔව් හැබැයි සුදු පාටින් පොට අපිට ඇද ගන්න අපි දැන් යන්නේ පැරට් රොක් එකට ඉතින් අපි වාහන දෙක මෙතනින් නැවැත්තුවා තැනකින් තමයි යන්න තියෙන්නේ අපේ ජය මහත්තයා හිටියා හරි හරි මේ ඕකේ පාලම කැඩුණා නේද එකපාරම ඕකේ නෑ නේද ඊට පස්සේ යන ගමන් ඉන්නේ මෙතන ලස්සන වීඩියෝ එකක් ගන්න තියෙනවා ආත් වර්ගෙන යන්න ඕන දෙය Perbatai yang tadi ini wah. Batai. Ayo. Aduh. Vegela. Kamu. Red atar kamu. Abi itu red. Kuhen ngari itu test ya natan. Ya. Api ini mau ada mau apa 2 kan? Dazzle mana? Dazzle Bay. Iya. Amma yawa me minute place එකට ආවේ. මේ විදිහට full mix rice දෙයක් දාගත්ත මේ දවස්වල rice කාලේ බාලා තියෙන්නේ. අපි දැන් වැලිගම beach එකට කරා මොකද අපේ මේ beach එක ඉස්සරහම තමයි hotel එකක් තියෙන්නේ. ඒකෙන් අපිට හරිම ලේසි. මේ වෙලාවේ surfing කරන්න time එක ටිකක් out ගියා. මේ වෙලාව 6යි. අපි හෙට උදේ තමයි surfing එකේ දාගන්න plan කරන් ඉන්නේ. තමන් එක්කෙනෙක්ට අපි මෙයාට කරන ප්‍රමාණවත් මිනිහාට ට්‍රේනින් එකත් එක්ක ඒ ඇඳුමයි සර්ෆින් බෝඩ් එකයි ඒ ටිකම සාමාන්‍ය රුපියල් 3000කට වගේ තමයි ප්‍රයිසස් යන්නේ. ඉතින් ඒක ඔෆ් සීසන් වුණාම පොඩ්ඩක් වෙන වාසියක් තියෙනවා ඉතින්. අපි ඔන්න ඉස්සරහා බීච් එක තියාගෙන පූල් එකෙන් යන්නේ. ඇත්තටම මේ අපේ ටයිම් පොඩ්ඩක් පරක්කුණා ඉතින්. ඒ කියන්නේ හෙට දවස් තමයි සර්ෆින් කරන්න හොඳම ටයිම් එක උදේ ටයිම් එක. පූල් එකේ අපිට යන්න ටයිම් එක තිබ්බ පූල් එකට බීච් එකට. ඔච්චර ඉස්සරහා බීච් එක තිබුණා. අපි හෙට උදේ සර්ෆින් කරන්න තමයි බීච් එකට යන්න ඉන්නේ. අපි ඉතින් මේකේ පූල් එකක් තිබ්බ හින්දා ආවා. ඒක බාපුයි සචින් යන මැත් ඉන්නවා. අපි චුට්ටක් මාලා කරලා යන් රූම් එකට. ඕකේ. එහෙනම් අපි දෙන්නම දාගත්ත සර්ෆින් සීන් එක. අවුරුදු 2කට විතර කලින් තමයි මම වැද්දේ. සර්ෆින් ගියේදී මට මුරු නෑ. දැන් ට්‍රේනින් එකක් දෙනවා. ඊට පස්සේ තමයි අපි මුලට දාන්නේ. මේ බඩ ටික විතරයි බෝඩ් එකේ ටච් වෙන්නේ. නෑ මොකෙන්න එපා. එතකොට බෝඩ් එකට ඔයා බඩ වෙන්නේ. Kapura? Pura kapura. Ay, oyan uttara amaru tiyenne. Khali samada. Dah. Timba. Ah. Ini kita pasai, oyan. Ini mana? Ini apa?
මම දැක්කා ටිකක් ඇවිල්ලා. කොහොමද සර්ෆින් හරි මහන්සිනේ චුට්ටක් විතර මහන්සි ඒක අලුත් අත්දැකීමක් ඉතින් අපි ආයෙසරක් ආව පූල් එකටම සමාජයේ ෆස්ට් ටයිම් මගේ සෙකන්ඩ් ටයිම් හැබැයි මාත් ෆස්ට් ටයිම් මගේ තමයි මුළු ඉඳන් මේ පුරුදු වෙලා ට්‍රේන් වෙලා ගියේ එකෙන් ඇත්තටම අපේ අර ෆිට්නස් මගේ නම් අපේ කියන්නේ මදි try කරා 15 පාරක් විතර ඒකෙන් 5ක් 6ක් අපි තමයි ඉතින් හරියටම හොඳටම සක්සස් වුණේ. අපි ඔන්න ජංගල් බීච් එකට ආවා. ජංගල් බීච් කියලා ඉතින් මැප් එකේ තිබ්බ අපි කන්න තැනක් හොයාගෙන ෂේප් එකේ යන ගමන් ජංගල් බීච් එකට කියලා. ඔව් මෙහෙ මේ මොහොත සැරයි. ඒ කියන්නේ ආන්න නම් බෑ. ෂෝක් හොටල් සෙට් එක උත්තිනා මෙහෙ රිසෑන්ඩ් හැබැයි තේරම ඔෆ් සීසන් ඉඳලා වහලා තියෙන්නේ. ඔන්න එහෙනම් අපි ඩසල් බේ 22 එකෙන් අපි චෙක් අවුට් වෙනවා. අපේ අවසාන දවස වැලිගම ඔන්න ඉඳලා ලොක්ඩවුන් එකක් තිබුණා. මෙයා වීඩියෝ එකක් මතක් තියෙනවා. අරහතරක්ද ඉන්න vlog 3 ගෝල් පෝට් එකට ආවා. ඒ කාලේ තිබ්බ ටොයිලට් බා. බොල් කියන වස්සන මේ අර පොඩ්ඩක් ගන්න ඒව නම් ඇත්තට ගන්න. ඒව නම් මම කියන්නේ වටේටම කොමන්ට් එක තිබිලා අර ටොයිලට් කරන එක. අලකොත් එකද. ඔන්න එහෙනම් ගාලු කොටුවටත් ආවා. ගාලු පොඩ්ඩක් ආවා. ඒකක් බලන්න තේ. යා. ඔන්න අපි ගාල්ලෙන් දැන් එළියට දැම්මා. ගාල්ල කියන්නේ ගාලු කොටුවෙන් සමා වුණ පළවෙනි පාර හයිවේ යන්නේ. ඩිනන්සියා කොන්නේ ආ ඩ්‍රයිව් කරකට ෆස්ට් ටයිම් යනවා. යන්න තියෙනවා කිලෝමීටර් කීයද? 100ද? කිලෝමීටර් තියෙනවා 122ක්. අරද පැයයි 45 විතර ඩ්‍රයිව් එක. ඉතින් දවස් ගානක් ඔන්න අපේ ට්‍රිප් එකේ අවසාන දවස අපි මේ විදිහට එන ගෙදර යනවා. අපි යන්න ඕනේ තව කිලෝමීටර් 200ක් විතර. වෙන පරිස්සමෙන් යන්න.